පස්සේ අපි එනවා අරගෙන එනවා මෙන්න මෙයාගේ ඉන්ටර්ෆේස්. මේකේ අපිට කැමති අපේ මේ මේල් එක රෙජිස්ටර් වෙන්න පුළුවන්. මම මෙන්න මේ වෙලාවේ මේ මේල් එක සිලෙක්ට් කරගන්නවා. මොකද මම ගොඩක් ඒ වගේ මගේ ඩිමෝ account දෙක තුනක් තියෙනවා. මගේ රියල් account දෙකකුත් තියෙනවා. මම ඔයාලට පෙන්වන්න නිසා මේ ඔයාලට අලුතෙන් account එකක් create කරගෙන යන්න. ඊට පස්සේ යාළුවනේ අපි අරගෙන යනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට. මේකේ අපි කියන්නේ බයිනරි සයිට් එකේ අපි වැඩ කරන්න අපි ඉස්සෙල්ලා වැඩ කරේ බයිනරි කියන සයිට් එකේ. දැන් එයාලා මේක වෙනස් කරගෙන යනවා ටික ටික මෙන්න මේ hello deriv. කියන්නේ මේ deriv කියන platform එකට මෙයාලා ටික ටික මේක මාරු කරගෙන යනවා. දැනට මේ වෙනකොට මම 175ක් 80ක්ම මෙයාලගේ සයිට් එක සම්පූර්ණ වැඩ කටයුතු deriv market එක. අපි මෙතන මේ hello deriv කියන එක ටච් කරගන්න ඕන. කරගන්න. ඉතින් ඊට පස්සේ මෙහෙම ආවට පස්සේ මෙතන එනවා අපිට create demo account කියලා. create demo account කියන එක මෙතන ක්ලික් කරගන්න ඕන අපි. මෙතන ක්ලික් කරගත්තාම අපිට deriv එකේ create free demo account එකක් විදිහට අපිට create කරගන්න පුළුවන්. demo account එක කියන්නේ අරෝනේ අපිට එයාලා දෙනවා training වෙන්න account එකක්. ඉතින් මෙන්න මේ විදිහට ආවට පස්සේ මෙතන අපි මෙතන starting trading with deriv market එක අපි create කරන්නේ. ඒකෝල මේකේ අපි මෙතනින් මේ අර වගේම Google ඒ කියන්නේ Gmail එක චෙක් කරගෙන මෙයාලගේ log වෙනවා. ඊට පස්සේ යාළුවනේ අපි මෙන්න මේකේ අර වගේම මේල් එක සිලෙක්ට් කරගන්නවා. මේල් එක සිලෙක්ට් කරගත්තාම එයාලා අපි ඔටෝම අපිව account එකක් create කරලා දෙනවා demo account එක. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි create කරගත්ත demo account එක. ඉතින් මේකේ මම ඔයාලට පෙන්නන්නේ මගේ account එක මම කලින් හදපු එකක්. ඔයාලට මම අර විදිහට පෙන්වන්නේ මේක ඔයාලට හදාගන්න මුලින් ඉඳන් පෙන්නනවා හන්ද. මේ තියෙන්නේ මෙතන මේ ඔයාලට පේන දකුණු පැත්තේ උඩ 9933ක් සබ් එකක් තියෙනවා USD. එතකොට මේකේ අපිට මෙයාලා ට්‍රේනින් වෙන්න USD 10000ක් දෙනවා. ඉතින් මේක අපිට මේකට කියන්නේ virtual account නැත්නම් demo account එක. එතකොට මේකේ අපිට USD 10000ක් දෙනවා. මේ මගේ අඩු වෙලා තියෙන මම අර ට්‍රේඩ් එකක් නිකන් දාලා ඒක ලොස් වෙලා දෙනවා. ඒකයි මේ වෙන්නලා තියෙන්නේ. අපි ඊගා වීඩියෝ එකෙන් බලමු. දැන් අපි deriv එකේ deriv market එකේ demo account එකක් create කරගෙන තියෙනවා. අපි ඊගා වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන එන්නම්. කොහොමද real account එකක් create කරන්න කියලා. මේ deriv market එක අපිට තියෙනවා dtrader dbot deriv m d5 deriv x smart trader binary bot. අපි ගොඩක් වෙලා ට්‍රේඩ් කරන්නේ මෙන්න dtrader කියන එක. මෙතන තියෙනවා smart trader කියන. මෙන්න මේ smart trader කියන එක තමයි දැනට ගොඩක් කට්ටිය මේ දැනට ගොඩක් කට්ටිය ට්‍රේඩ් කරන්නේ. අපි උනත් ට්‍රේඩ් දාන්නේ ඔන්න ඔය smart trader කියන ඒ platform එකේ තමයි. මොකද ඒකේ මේ තමයි අපි කරන ස්ටඩි හරියට වැඩ කරන්නේ. මම ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. ඊගා වීඩියෝ එකක් එක්ක. මම ඔයාලට මේක බයිනරි කෝස් එකක් සම්පූර්ණයෙන් මේක කරගෙන යනවා ඉස්සරහට. ඉන්න එක ඔයාලට හැම දෙයක්ම පැහැදිලි වෙනවා. ඊගා වීඩියෝ එකෙන් බලමු කොහොමද real account එකක් අපි create කරගන්නේ කියලා මේ deriv කියන platform එකේ. හොඳට මතක තියාගන්න binary කියන site එකන තමයි මේ deriv විදිහට මාරු කරලා තියෙන්නේ. මම යාළුවනේ අදට වීඩියෝ එක අවසానයි. අපි ඊගාවට real account එකක් create කරන්න කොහොමද කියලා අපි බලමු. දැන් ඔයාලට හැමෝටම